හැමෝම හිතන්නේ ග්ලෝ අප් කියන්නේ ෆේස් එක චේන්ජ් වෙන එක, ස්කින් එක ක්ලියර් වෙන එක, අවුට්ෆිට් එක චේන්ජ් වුණාම. ඇත්තටම ග්ලෝ අප් එක පටන් ගන්නේ අපි දවසේ කරන පොඩි හැබිට්ස් වලින්. අපි බලමු මේ හැබිට්ස් අතෙන් අපේ ජීවිතේ වෙනස් වෙන විදිය. එහෙනම් වීඩියෝ එකට යමු. උදේන්ම ෆෝන් එක චෙක් කරන්න එපා. උදේන්ම සෝෂල් මීඩියා ඕපන් කරාම අපේ මයින්ඩ් එක ටයර්ඩ් වෙනවා. 10 මිනිට්ස් වගේ කාම් මෝර්නින් එකක් ගන්න try එකක් දෙන්න. උදේන්ම වතුර වැඩියෙන් බොන්න. වතුර වැඩියෙන් බොන එක ස්කින් එකට විතරක් නෙවෙයි, ඔයාගේ එනර්ජි එකටත් හෙල්ප් වෙනවා. ඔයා ඉන්න තැන මෙසේ නම් ඔයාගේ හිත සංසුන් නැහැ. ඒත් රූම් එක ටිකක් ක්ලීන් කරලා, බෙඩ් එක ඇරේන්ජ් කරලා, අනවශ්‍ය දේවල් අයින් කරාම මයින්ඩ් එක ඔටෝමැටිකලි කාම් වෙනවා. හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ. just 10 minutes every day තමන්ගේ ස්පේස් එක ක්ලීන් කරගන්න. ක්ලීන් ස්පේස් එකක් කියන්නේ ප්ලේස්ෆුල් මයින්ඩ් එකකට ස්ටාර්ට් එකක්. සමහර වෙලාවට ෆෝන් එකෙන් ටිකක් ඈත් වෙලා අහස දිහා බලන්න. ගස්වල හඬ අහන්න, කුරුල්ලන්ගේ සද්ද අහන්න. ඒ පොඩි නිහඬ මෝමන්ට් එකත් හිත කාම් කරන්න පුළුවන්. ස්ට්‍රෙස් එක ටිකක් අඩු වෙනවා. නේචර් එකත් එක්ක ගත කරන පොඩි වෙලාව වුණත් ඔයාගේ මෙන්ටල් එකට ගොඩාක් ලොකු වෙනසක් එනවා. රෑට නිදා ගන්න කලින් non-stop ෆෝන් එක ස්ක්‍රෝල් කරන එක ටිකක් අඩු කරන්න. ඒ වෙනුවට හොඳ soft music එකක් අහන්න, හිත නිදහස් වෙන්න journaling ටිකක් කරන්න, ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න. එහෙම නැත්නම් ඔයාලට භාවනා වගේ දෙයක් කරන්න. ඔයාලගේ night time routine එක calm වෙනකොට ඔයාගේ mind එක automatically relax වෙනවා. ඒක next day එකටත් help වෙනවා. compare කරන එක stop කරන්න. අපි හැමෝටම ජීවිතේ ඩිෆරන්ට් ජර්නි එකක් තියෙනවා. කෙනෙක් ඉක්මනට grow වෙනවා, තවත් කෙනෙක් ටික ටික process වෙනවා. ඒත් ස්ලෝ ප්‍රොසෙස් එකක් කියන්නේ ෆේල් එකක් නෙවෙයි. ඔයා තමන්ගේ ප්ලේස් එකේ ඉස්සරහට යනවා කියන්නේ ඒකත් ග්‍රෝ එකක්. අනිත් අයත් එක්ක කම්පෙයාර් වෙන එක අඩු කරලා ඊයේ හිටපු ඔයාට වඩා අද බෙටර් වෙන්න ફોකස් කරන්න. ඊළඟ එක තමයි තමන්ට ආදරෙන් සලකන්න. හැම දවසක්ම පර්ෆෙක්ට් වෙන්න බෑ. සමහර දවස් වලට වැඩ කරන්න හිතෙන්නේ නැති ටයර්ඩ් වෙන දවස් එනවා. ඒකට තමන්ව බැලන්ස් කරගන්න එපා. බොඩි එකත් මයින්ඩ් එකත් රීසෙට් වෙන්න ඕන. ටිකක් නිදා ගන්න, රිලැක්ස් වෙන්න, හිත සැනසෙන දේවල් කරන්න. මතක තියාගන්න, රීසෙට් කියන එක වීක්නස් එකක් නෙවෙයි. ඒකත් හෙල්ප් වෙනවා ලයිෆ් චේන්ජ් එකට. ග්ලෝ අප් කියන්නේ ඕවර්නයිට් වෙන දෙයක් නෙවෙයි. ඔයා කරන චූටි දේවල් වලින් තමයි ඔයාගේ සෝරි ලයිෆ් එක චේන්ජ් වෙන්නේ. එහෙනම් ඔයාලා වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. අදට ගිහින් එන්න.